මුළු මාකටින් වලම තියෙන most important thing. Really important to understand that concept. product pull එකක් ඇති කරගන්න පුළුවන්. ඔයා තමයි මේ brand එකේ personality එක. ඒක ඇවිල්ලා යම් කිසි කෙනෙක්ගේ ප්‍රශ්නයකට විසඳුමක් විසඳුමක් marketing. ඒ කියන්නේ small business owner කෙනෙක් නම් මේ marketing කියන part එක හරිම වැදගත්. Growth Talks powered by Dialog Finance Genie Business. මේ එපිසෝඩ් එකේදී අපි ගොඩක් කතා කරන්න යන්නේ තමන්ගේ බිස්නස් ජර්නි එක පොඩි තැනකින් පටන් අරගෙන ලංකාවම දන්න එහෙම නැත්නම් මේ ලෝකෙම දන්න බ්‍රෑන්ඩ් එකක් කියන තැනට තමන්ගේ බිස්නස් එක අරන් ආපු කැරක්ටර් එක. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා Dwayne from Calorie Counter. Thank you so much for being here, Dwayne. thank you. Yes. So, Dwayne, first of all, according to you, can you define branding for these small businesses? so brand එකක් කියලා කියන්නේ මොනවාද කියලා බැලුවොත් it's the definition of what you're selling. so if you take a product or service you're selling හැමතිස්සෙම මේ brand එක කියලා කියන්නේ කාගේ හරි ප්‍රශ්නයකට අපි උත්තරයක් දෙන එක තමයි. මේක මීට ඉස්සලා තිබුණේ නැහැ. එක්කෝ තිබුණේ product එකක් තව ටිකක් හොඳ කරලා අපි විකුණන එක තමයි අපි කරන්නේ. මේ branding කියන දේ තමයි අපේ සම්පූර්ණයෙන්ම normal product එකක් එක්ක අපේ product එක වෙනස් කරන්න පුළුවන් එකම තැන brand එක. සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තම ඕනම ආයතනයක් මේ brand එක කියන්නේ මොනවාද? මම මොකද්ද පිටතට මම විකුණන දේ ගැන පෙන්වන්නේ? මොනවාද මගෙන් එන benefit එක මොකද්ද? සහ මාව කොහොමද මේකලම් විශ්වාස කරන්නේ කියන තැන තියෙන්නේ මේ බ්‍රෑන්ඩ් එක කියලා කියන වචනේ ඇතුලේ තමයි. එතකොට වෙන දැන් අපි Calorie Counter ගත්තොත් එහෙනම් business එකක් විදිහට you have been in the industry for more than 10 years, yes. right? ඔයාගේ business එක build කරද්දී what were the steps that you took to make sure that the consistency is there? when you first understand a brand, you have to understand what is the heart of the brand and what's the message you're trying to give out there, right? So when it came to Calorie Counter, this was a personal journey that I did. Right. I was 137 kilos. I lost 55 kilos. Now I had a story. People like to connect with a person rather than a business. ඒකයි ඕනම brand එකක sales personality එකක් ඉන්නේ. Right? Because මේ මිනිස්සෙක් එක්ක තමයි අපි කතා කරන්නේ. ඉතින් what I had to do at the beginning was with Calorie Counter, I had a story. I made a change within myself and I trusted in what I had to offer. Firstly ම කරන්න තියෙන්නේ මම trust කරන දේට කොහොමද මිනිස්සුන්ව දැන් මං ගාව ගන්නේ. එතකොට ඒක තමයි brand එකකින් කරන්නේ. so at the very beginning අපි මුලින් ඉඳලම කරේ දැන් පළවෙනි දවසේ open කරනකොට මගේ before and after පින්තූරයක් තිබ්බා. දැන් මගේ ඒ story එකේ එහෙම දෙයක් තිබුණේ නැහැ. මේ before picture එකයි after picture එකයි දැකපුවම තේරෙනවා මේ පළවෙනි පුද්ගලයා කියලා. සමහරක් වෙලාවට මගේ restaurants වලට ඇවිල්ලා අහනවා මේ ඔයාගේ අනිත් partner කවුද මේ මෙතන ඉන්නේ කියලා. ඒ කියන්නේ එච්චරට අඳුර ගන්න බෑ මාව. so එතකොට ඒකෙන් අපි communicate right. ඒ කියන්නේ මේ පුද්ගලයා මෙහෙම change එකක් වෙලා තියෙනවා නම් මෙයා විකුණන මේ brand එක අපිට විශ්වාස කරන්න පුළුවන්. so ඒක තමයි අපි මං Calorie Counter එක මුලින්ම heart එක විදිහට මගේ story එක දැම්මේ. එතකොට ඒකෙන් තමයි අපි build කරේ මුළු brand එක. මේ කියන්නේ හොඳ advice එකක් අපිට Dwayne ගෙන් හම්බුනේ. එතකොට Dwayne දැන් අපි දකිනවා අපි Instagram ගිහිල්ලා check කරොත් එහෙම මේ reels වල ඔයා තමයි මේ brand එකේ personality එක. අර ඔයා කිව්වා වගේ ඔයාගේ story එකෙන් තමයි මේක build up කරලා තියෙන්නේ. How was that journey? මම ගොඩක් තැන්වල කියන දෙයක් තමයි හැමතිස්සම කිව්වට right I lost weight and changed කියලා මම එළියට දෙන්නේ මේ loss weight කියන දේ නෙවෙයි. මං හැමතිස්සෙම lifestyle එකක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ Dwayne කියන පුද්ගලයා ලබලා තියෙන ලොකුම achievement එක තමයි අවුරුදු 12ක් තිස්සේ දැන් එයා healthy lifestyle එකකට change වෙලා අවුරුදු 12ක් තුලම එයාට පුළුවන් වෙලා තියෙනවා මේ නැති කරගත්තේ බර සහ මේ healthy එයාගේ numbers. ඒ කියන්නේ cholesterol levels, sugar levels ඔක්කොම manage කරගෙන heart rate එක resting metabolism එක ඒ ඔක්කොම මේ intact තියාගන්න. ඉතින් මේ story එක
තමයි මම එලියට දෙන්නේ. right අපිට ස්ටෝරී එකක් ගන්නකොට අපිට ස්ටෝරී එකක් කඩෙන් ගිහිල්ලා ගන්න බෑ. ඒක ඇත්ත. අපි තියෙන අපේ ස්ටෝරී එක තමයි අපි ඒක එලියට දාන්න ඕනේ. so ඒ වගේ හොඳ ස්ටෝරී එකක් තියෙනවා නම් මේක අපි උපයෝගී කරගන්න ඕනේ. අනිවාර්යයෙන්. මේක හොඳම මාකටිං ටෙක්නික් එකක්. Technique එක. ඉතින් ඕනම එක්කෙනෙක් අපි කියමු පොඩි කඩේ එක්කෙනා හරි සුපර් මාකට් එකේ එක්කෙනෙක් හරි ඕනම එක්කෙනෙක්ට ස්ටෝරී එකක් තියෙනවා. right? එයා හරි සමහරක් වෙලාවට ඒ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා එයා ඒ වෙනස කරගෙන තමයි එයා ඒ ප්‍රොඩක්ට් එක විකුණන්න පටන් අරන් තියෙන්නේ. ස්ටෝරි එකකින් හැමතිස්සෙම කරන්නේ එක්කෝ මේ බ්‍රෑන්ඩ් වලින් කරන්නේ අපි මේ එළියට මේ අපි විකුණන දේ ගැන විශ්වාසය වැඩි කරන මොකක් හරි ක්‍රමවේදයක් මිනිසුන්ට දෙනවා. ඉතින් මම බිස්නස් ඕනර්ස්ලට කියන්න කැමති දෙයක් තමයි දැන් ඕනම ප්ලට්ෆෝර්ම් එකක ඇල්ගොරිදම් එක. right? ඉතින් ඔයා දකින්න පටන් ගන්න දකින දේ තමයි දැන් ඇවිල්ලා අපි අපේ ෆෝන් එක ඉස්සරහා අපිට ෂූස් කියලා කිව්වොත් ඔයා ඊළඟට දකින්න පටන් ගන්න සපත්තු. right? because technologies ගොඩක් භයානකයි but it's මේකෙන් අපි උපයෝගී කරගන්න ඕනේ. ඉතින් බිස්නස් ඕන කෙනෙක් හැටියට අපි බලන්න පටන් ගත්තොත් TikTok එකේ බිස්නස් ඇඩ්වයිස් එක්කෝ බ්‍රෑන්ඩින් මෙතඩ්ස් නැත්නම් ස්ටෝරීස් අපිට පේන්න පටන් ගන්න ඒක තමයි. එතකොට ඩ්වෙන් දැන් ඔයා හිතන විදිහට මේ ඉෆෙක්ටිව් කමියුනිකේෂන් කියන එක කොයිතරම් වැදගත්ද මාකටිං වලදී? ඉෆෙක්ටිව් කමියුනිකේෂන් කියන්නේ මුළු මාකටිං වලම තියෙන most important දේ. දැන් ඇවිල්ලා අපිට බෑ ප්‍රොඩක්ට් එකක් විකුණන්න නිකන් ගන්න කියන එක නෙවෙයි තියෙන්නේ. අපි ඇත්තටම අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ මේ කස්ටමර් කියන පුද්ගලයා ගොඩාක් වැදගත් චරිතයක් අපේ බිස්නස් එකට. මේ කස්ටමර්ට අපි සොලියුෂන් එකක් දෙන්න හදන්නේ. ඒ සොලියුෂන් එකක් දෙන්න හදනකොට අපිට කියන්න බෑ මේක අරගන්න. අපි ගොඩාක් කමියුනිකේට් කරන්න ඕනේ මේ කස්ටමර්ත් එක්ක මොකක්ද ඕගලන්ට තියෙන ප්‍රශ්නේ. මේකට මේ අපි ළඟ තියෙන ප්‍රොඩක්ට් එක මෙන්න මේ විදිහට තමයි අපිට ඔයාට දෙන්න පුළුවන්. අපි ඔල්රෙඩි අන්ඩර්ස්ටෑන්ඩ් කරලානේ තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එක ඇවිල්ලා යම්කිසි එක්කෙනෙක්ගේ ප්‍රශ්නයකට විසඳුමක් කියලා. ඉතින් ඒකෙදි තමයි මේ මාකටිං ටෙක්නික්ස් ගොඩක්ම අපි ප්‍රයෝජන කරගන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට තමන්ගේ මාකට් එක වේවා අවශ්‍ය නැති තැන්වලට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක මාකට් කරනවා. ඉතින් මේක ඉස්සෙල්ලාම අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ. බට් මේකත් එක්කම අපිට පුළුවන් මේක සෙලින් කියන දේ ඇවිල්ලා සෙලින් මතේ නෙවෙයි මේක සොලියුෂන්. සෙලින් කියන දේ අපි මේක රීනේම් කරන්න ඕනේ මේක සොලියුෂන් එකක් කියලා. එතකොට සොලියුෂන් එකක් කිව්වොත් මේ පුද්ගලයා දැනගන්නවා මේ ඇවිල්ලා මේ අපිට නිකන් මේගොල්ලන් මේක දෙන්න නෙවෙයි ඉන්නේ. මෙයා අපිට ප්‍රශ්නයකට විසඳුමක් තමයි දෙන්නේ. so තමන්ගේ effective communication කියන දේ ඇතුලේ තියෙන්න ඕනේ. now අපි මේ ඔයාට මේක නිකන් දීලා යන්න නෙවෙයි හදන්නේ. ඔයාගේ මේ තියෙන ප්‍රශ්නෙට මම solution එකක් දෙන්න තමයි යන්නේ. එතකොට මේ price wars අරමය මොනවත් නැහැ. තමන් හරි product එකක් සොලියුෂන් එකක් විදිහට සෙල් කරොත් ඒක පෙන්වන්න පුළුවන් මේ effective communication වලින් තමයි. effective communication කියලා කියන්නේ අපි මාකට් කරන විදිහ. එතකොට ඩ්වෙන් දැන් කැලරි කවුන්ට් කියන බ්‍රෑන්ඩ් එක ඔයා රීච් අවුට් කරනකොට ඔයාටත් මේ වගේ ඉෂුස් තිබ්බද? ඒ කියන්නේ ඔයාලගේ බ්‍රෑන්ඩ් එකට රිලෙවන්ට් නැති ඔඩියන්ස් එකකට ගියාද? එහෙම වුණා නම් ඒකට මොකද්ද ඔයා යූස් කරපු සොලියුෂන් එක? so මගේ මතේ හැටියට healthy ඊටින් පටන් ගන්න වයසකුත් නෑ හෙල්දි ඊටින් ඉවර කරන්න වයසකුත් නෑ. ඉතින් මගේ මාකට් සෙග්මන්ට් එක ඉතාමත් පුළුල් මාකට් සෙග්මන්ට් එකක්. මේන්ලි මගේ කමියුනිකේෂන් වල අපිට ලංකාවේ ගොඩාක්ම කරන්න අවශ්‍ය වුණේ මේ හෙල්දි ලයිෆ් ස්ටයිල් කියන දේ එළියට දෙන්න. රයිට්? මොකද අපි හෙල්දි ලයිෆ් ස්ටයිල් එකකට කට්ටියට පුරුදු කරපුවාම ඉබේම අපිට දැන් මේ මාකටින් වල දෙයක් තියෙනවා පුෂ් මාකටින් and පුල් මාකටින්. ඉතින් අපිට ප්‍රොඩක්ට් පුල් එකක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අහපු ක්වෙස්චන් එකට අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ ඒක කරාට සමහරක් වෙලාවට වෙන අය යන බස් වලත් අපිට නැගලා යන්න පුළුවන්. so ඔයා සෝෂල් මීඩියා දන්න පුද්ගලයෙක් හැටියට ඔයා දන්නවා අපේ කස්ටමර්ස්ලව තෝරගද්දී අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා රයිට් මොනවාද දැන් මම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මම සෙග්මන්ට් කරද්දී ඕකේ මම මේන් වර්ඩ්ස් ටික දාන්නේ ජිම් හෙල්දි ලයිෆ් ස්ටයිල් හෙල්දි ඒ වගේ ලයිෆ් ස්ටයිල්. එතකොට ඒගොල්ලන් ඕල්රෙඩි මේකේ ඉන්නවා. මේගොල්ලන්ව අපිට කන්වර්ට් කරගන්න ලේසි. ආයිත් fully
වෙනස් එක්කෙනෙකු ගන්නට වැඩි. so it's always a balance කොහොමද අපි මේ සෙග්මන්ට් එකත් අරගන්න ගමන් සමහරක් මාකටින් දානවා අපිට right කොහොමද අපි කන්වර්ෂන් එකක් ඇති කරගන්න. ඉතින් මේ එපිසෝඩ් එකේදී අපි ගොඩක්ම කතා කරේ මේ ස්මෝල් බිස්නස් ඕන කෙනෙක්ට එහෙම නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මාකටිං එහෙම නැත්නම් ඉෆෙක්ටිව් කමියුනිකේෂන් ඊට පස්සේ සෙග්මන්ටේෂන් මේක කොච්චර වැදගත්ද තමන්ට තමන්ගේ කස්ටමර් බේස් එක අඳුරගන්න කියන ටාස්ක් එක. ඉතින් අපිත් එක්ක අද එකතු වුණා ඩ්වෙන්. thank you so much for joining us. ඉතින් ඉස්සරහටත් මේ වගේ growth talk podcast එකෙන් අපි අරන් එන්න ඉන්නවා small business owners ලට ඒ කට්ටියගේ journeys share කරගන්න, ඒ කට්ටිය experience share කරගන්න, tips, advices, everything. ඉතින් මේ හැමදේම අපේ podcast එකෙන් එකතු කරගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. thank you so much for joining us. අපි නැවත හමුවෙමු තවත් එපිසෝඩ් එකකින්.